ආයිබෝවන් යාළුවනේ අස්වැසුම තොරතුරු අරන් අදත් ආවා අපි ඔබ හමුවට. ඉතින් එකින් එක අපි අපෙන් අහපු ප්‍රශ්න වලට තමයි මේ උත්තර අරගෙන ආවිත් තියෙන්නේ. ඒ වගේම සමා වෙබ්සයිට් වලට යන්නේ කොහොමද? මේ වෙබ්සයිට් වල මොනවද තියෙන්නේ කියලා රූප රාමුත් එක්කම අද ඔයාලට පුංචි වෙලාවක් අරන් කියලා දෙනවා. ඒක හරියට ඔයාලා අහගෙන හිටියොත් ඔයාලට ආය කාගෙන්වත් අහන්න නැතුව හැම වෙබ් අඩවියකටම ගිහිල්ලා ඔයාලගේ තොරතුරු කොහොමද බලන්නේ කියලා වෙබ් අඩවියේ ෆොටොත් එක්කම අද මම මේ වීඩියෝ එකෙන් පෙන්නනවා. එහෙනම් අද අපි වීඩියෝ එක පටන් ගමු. මේ සමාජ මාධ්‍යයේ තියෙන බොරු දේවල් වලට අහු වෙන්නේ නැතුව කොහොමද තමන්ගේ විස්තර තමන්ම බලාගන්නේ කියලා. ඉතින් අස්වැසුම නිල වෙබ් අඩවියක් තියෙනවා. ඔයාලා හැමෝම දන්නවා. මේ වෙනකොට මේ වෙබ් අඩවියේ මේ සුදුසුකම් ලාභීන් ඒ වගේම සුදුසුකම් ලැබලා නැති මේ හැම ලිස්ට් එකක්ම අභියාචනා ලිස්ට් ඉදිරිපත් කරන විදිහ ඒ වගේ මේ විස්තර ඇත්තටම නිල වෙබ් අඩවියේ විටින් විට අප්ඩේට් වෙනවා. එතකොට අපි ඒ නිල වෙබ් අඩවියට ගිහිල්ලා ඒ තොරතුරු බලාගන්න පුළුවන් නම් අපිට වීඩියෝ බල එහෙම නැත්නම් කට්ටිය කියන බොරුව අහා ඉන්න ඕනේ නැහැ. එතකොට මේ අස්වැසුම නිල වෙබ් අඩවියට ගියාට පස්සේ මේ වෙනකොට ඔය දෙවනාදියරේ කවුද සුදුසුකම් ලැබුවේ නැත්තේ කියලා ඔයාලට බලාගන්න පුළුවන් මෙන්න මේ විදිහට. මේ වගේ තැනකට තමයි ඔයාලා අරගෙන යන්නේ. මම ඔයාලට ඩිස්ක්‍රිප්ෂන් එකේ number 1 කියලා වෙබ් අඩවියක් දාලා තියන්නම්. ඒකෙන් ලොග් වෙන්න ඔයාලා මෙතෙන්ට අරගෙන යයි. එතකොට මෙතන දෙවන අධීරයේ සුදුසුකම් ලාභී නාම ලේඛනේ ඒ වගේම දෙවන අධීරයේ දෙවන සුදුසුකම් ලාභීන්ගේ නාම ලේඛනේ කියලා තව ගොඩක් ඒවා තියෙනවා පහළට යනකොට. ඔයාලට මේ හැම දෙයක්ම බලා ගන්න පුළුවන්. එතකොට Tamanට අස්වැසුම තියෙනවද නැද්ද කියලා ඔයාලටම බලාගෙන ඉන් එහා පැත්තට ඔයාලා ඒක කරගන්නේ කොහොමද කියලා මම වීඩියෝ වලින් අරගෙන එනවා. අස්වැසුම තියෙනවා නම් ඊළඟට ඔයාලගේ පියවර මොකක්ද? ඒකත් මම එකින් එක රූප රාමුවක් අරගෙන එන්නම්. එතකොට ඔයා අස්වැසුම සඳහා ලියාපදිංචි වෙච්ච කෙනෙක් නම් මම ගිය වීඩියෝ එකේදී කතා කරා කොහොමද මේ වෙබ්සයිට් එකට ඇතුල් වෙලා ඔයාගේ විස්තර හොයාගන්නේ කියලා. ඉතින් ගොඩක් අය ගොඩක් කමෙන්ට් මැසේජ් දාලා තිබ්බා. ඒකෙදි මේ වගේ නම්බරයක් ඉල්ලනවා. එතනින් එහාට කොහොමද කරන්නේ? ෆෝන් නම්බරයක් ඉල්ලනවා. එතනින් එහාට කොහොමද කරන්නේ කියලා. ඉතින් ඒ හින්දා මම හිතුවා ඒ වගේ ෆොටෝ අරගෙන ඒ ෆොටෝ එකෙන් එකට ඔයාලට කියලා දෙන්න. මෙන්න මේ අස්වැසුම තියෙන කෙනෙක් නම් ලියාපදිංචි වෙච්ච කෙනෙක් නම් ඔයාලට HH අංකයක් තියෙනවා. ඒ HH අංකේ තියාගෙන මෙන්න මේ වෙබ්සයිට් එකට යන්න ඕන. මම ඒකේ link එක number 2 කියලා දාලා ඔයාලට දාලා තියන්නම්. හරියට මේ වීඩියෝ එක බලලා ඔයාලා ලොක් වෙන්න ගොඩක් අය වීඩියෝ එක බලන්නේ නැතුව තමයි කමෙන්ට් මැසේජ් දාන්නේ. ඉතින් ඒවට අපිට උත්තර දෙන්න බෑ. මොකද අපි link එක දාලා තියෙනවා description එකේ. එතකොට ඒක touch කරලා ඔයාලට යන්න තියෙන්නේ. ඊට පස්සේ අපි මේ කියන step එකට ඔයාලට ඒ ටික ඇතුල් කරගෙන ගියාට පස්සේ ඔයාලගේ සම්පූර්ණ විස්තර ටික පෙන්නනවා. ඒ වගේම ඔයාට අස්වැසුම විස්තර ටික ඔක්කොම බලා ගන්න පුළුවන් වගේම මේ වෙනකොට තියෙන කතාව තමයි ගොඩක් අයට අස්වැසුම නැති වෙලා අස්වැසුම කපලා. ඉතින් මේ කියන හැම දෙයක්ම අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ හරියට වෙබ්සයිට් එකට ගිහිල්ලා අපේ ඇස් දෙකෙන්ම බලාගත්තොත් විතරයි. එතකොට අපිට කමෙන්ට් මැසේජ් දානවට වඩා ඔයාලම මේක ගිහිල්ලා බලා ගන්න අවශ්‍ය වෙන පරිසරය තමයි මම මේ වීඩියෝ හරහා අරගෙන එන්නේ. ඒකයි මම කිව්වේ මම නිල වෙබ් අඩවියේ සඳහන් වෙන තොරතුරු විතරයි ඔයාලට කියන්නේ. එහෙම නැතුව බොරු ප්‍රචාරයන් කරන්නේ නැහැ. ඒ නිසා ඔයාලගේ කාලය සහ ඔයාලට හරියට ඒ ටික කරගන්න උදව්වක් විදිහට මේ වීඩියෝ අරගෙන එනවා. ගොඩක් අය වීඩියෝ බලලා තිබ්බා. ඒ වගේම ගොඩක් අය subscribe කරලා තියෙනවා, like කරලා තියෙනවා, comment කරලා තියෙනවා. ඒ වගේම තමයි share කරලා තියෙනවා. ඉතින් ඒකකොටම ස්තුතියි. එතකොට මේ වෙබ්සයිට් එකට ඔයාලා යන link එක මම දාලා තියන්නම්. ඒකේ ගිහිල්ලා මේ මං ඉස්සරහා පෙන්නන ෆොටෝ පිළිවෙලට ඔයාලට එනේවට අවශ්‍ය කරන දත්ත ලබා දෙන්න. එතකොට ඔයාලගේ අස්වැසුම් විස්තර සියල්ලම ඔයාලට ලබා ගන්න පුළුවන්. අභියාචනයක් දානවා නම් අභියාචනයක් දාන්න පුළුවන්. එතකොට විරෝධතාව ඇවිල්ලා තියෙනවද මේ ඔක්කොම විස්තර ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා. එතකොට link එක ක්ලික් කරලා ගිය ගමන් ඔයාලා මෙන්න මේ වගේ තැනකට යනවා. I'm an අස්වැසුම registered citizen කියන එක ටච් කරලා පළවෙනි එක ටච් කරලා ඔයාලගේ ස්ටෙප් එක ඉස්සරහට යන්න තමයි තියෙන්නේ. එතකොට මෙතන තියෙනවා I'm not a registered citizen කියලා. එතකොට ඔයා අස්වැසුමට රෙජිස්ටර් වෙලා නැත්නම් මේ වෙනකන් අස්වැසුම සඳහා ලියාපදිංචි වෙච්ච නැති කෙනෙක් නම් තමයි දෙවෙනි එක ඔයාලා ටච් කරන්න ඕනේ වෙන්නේ. ඒ හින්දා දැන් අපේ වීඩියෝ එකට ඕනේ වෙන්නේ ඔයාට අස්වැසුම
තිබුණා. ඒ වගේ මේ කපලක් දන්නේ නැහැ වගේ ප්‍රශ්න වලින් ඔයාලා ඉන්නේ. එතකොට ඔයාලා පළවෙනි එක ටච් කරලා කන්ටිනියු දෙන්න. ඊට පස්සේ ඔයාලා අරගෙන එනවා මෙතෙන්ට. එතකොට ගොඩක් අය අහපු දෙයක් තමයි මෙතන HH නම්බරය මොකක්ද කියලා. ඉතින් අස්වැසුම තියෙන හැම කෙනෙක්ටම HH අංකයක් තියෙනවා. ඒ කියන්නේ ඔයාලට මේ අස්වැසුම ලබා දුන්න අංකය මෙතන හරියටම ඇතුල් කරන්න. හරියටම ඇතුල් කරාම ඔයාලා ඊළඟ ස්ටෙප් එකට අරගෙන යනවා. හැබැයි අපි ඒක වැරදියට ඇතුල් කරොත් එහෙම ඔයා රෙජිස්ටර් වෙච්ච කෙනෙක් නෙවෙයි කියලා රතු පාටින් පෙන්නනවා. ඉතින් හරියටම තමන්ගේ ළඟ තියෙන ඉලක්කම් ටික අරගෙන මෙතන ඇතුල් කරන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ ඔයා රෙජිස්ටර් වෙලා ඉන්නකොට දීපු ෆෝන් නම්බරයට මේ වගේ OTP එකක් යවන්න දානවා. එතකොට මෙතන I accept කියන එක ටච් කරලා එතන නිල් පාට හරිය වැටෙන්න තියලා send OTP කියලා ටච් කරන්න. එතකොට ඔයාලට OTP එකක් ලැබෙනවා. නම්බරයක් නැහැ කිව්වොත් ඔයාලා අනිවාර්යෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගිහිල්ලා සුබ සාධක මණ්ඩලයේ ඒ ඉන්න කෙනෙක් හම්බෙලා නම්බරය අප්ඩේට් කරගන්න. ඊට පස්සේ මෙතෙන්ට අපිට අර ආපු OTP එක මේවා මම කරලා බලලා කියන්නේ ඉතින් අනිවාර්යෙන් OTP එකක් එනවා ඒ නම්බරයට. ඒ SIM එක නැත්තම් හරි මොකක් හරි ගැටලුවක් නම් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඕනෑම අවස්ථාවක සුබ සාධක මණ්ඩලයට ගිහිල්ලා ඔයාලට මේක වෙනස් කරගන්න පුළුවන්. ඊට පස්සේ මේ ෆෝන් නම්බරයට OTP එකක් එනවා. ඒ OTP එක මෙතන ඇතුල් කරලා ඊට පස්සේ ඔයාලා verify account කියන එක ටච් කරාට පස්සේ ඔයාලා අරගෙන යනවා මේ ඔයාලගේ සම්පූර්ණ දත්ත ටික පෙන්වන තැනට. දැන් ඊළඟ ෆොටෝ එකෙන් මම පෙන්නනවා ඒ දත්ත ටික පෙන්වන තැන මේ තියෙන්නේ payment history. ඒ කියන්නේ ඔයාලට ගෙවපු payment ටික බලා ගන්න. එතකොට අපීල් කරලා තියනවද? ඒ වගේම මේ ඔක්කොම ටික කම්ප්ලේන් එකක් දාන්න උනත් ඔයාලට මෙතනින් පුළුවන්. ඒ නිසා මෙන්න මෙතෙන්ට එන්න නම් අර මං කියපු මුළු අදියර ටික ඔයාලා වීඩියෝ එක බලන ගමන් හරි වීඩියෝ එක බලලා හරියට කරන්න. ඔයාට මෙතනින් උඩ මම අයින් කරපු crop කියපු විස්තර ටිකක් තියෙනවා. එයාගේ නම තියෙනවා, ජාතික හැඳුනුම්පත් අංකය තියෙනවා. ඒ වගේම එයාගේ HH අංකය පෙන්නනවා. ඒ වගේ විස්තර ටික ඔක්කොම පෙන්නනවා. එhmenan ඊළඟට මුදල් දැන් සුදුසුකම් ලබලා ඔයාලා මේ කියපු විදිහට විස්තර හොයලා බලද්දී ඔයාලා සුදුසුකමුත් ලබලා ඔයාලට මුදල් ලැබෙන්නේ නැත්නම් මම දාපු තොරතුරු නෙවෙයි මේ ඔයාලට මම ඉස්සරහදී පෙන්නනවා වෙබ්සයිට් එකට යන විදිහ ලින්ක් එක මේකක් දාලා තියෙනවා මේ මෙතෙන්ට කොහොමද යන්නේ කියලා මේ තොරතුරු දීලා තියෙන්නේ විශේෂයෙන් අස්වැසුම සුබසාධක මණ්ඩලයේ නිල වෙබ් අඩවියේම තියෙනවා. ඔයාට මුදල් ලැබිලා නැත්නම් ඒ නොලැබෙන්න හේතුව මේ තියෙන්නේ වෙබ්සයිට් එකේ තියෙන කරුණු 5. මේක මම මුල් වීඩියෝදී කතා කරා. එතකොට මේකේ වැරදි දෙයක් තිබ්බොත් ඔයාලා කරන්න ඕන මොකද්ද? ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගිහිල්ලා අස්වැසුම සඳහා තියලා ඒ කාර්යාලයක් තියෙනවා. ඒක කාගෙන් හරි ඇහුවට පස්සේ ඔයාලට පෙන්නයි එතෙන්ට ගිහලා මේ තොරතුරු හරිද වැරදිද කියලා දැන් ඩෙන්ටිටි නම්බරේ වැරදිද එහෙම නැත්නම් ලබා දීලා තියෙන තොරතුරු වැරදිද කියලා හැදුවම අනිවාර්යයෙන් මේ මුදල් ටික ඔයාලට ලබා ගන්න පුළුවන්. එහෙනම් fake තොරතුරු වලට රැවටෙන්න එපා. Facebook වල TikTok වල තියෙන අද මුදල් ලැබෙනවා හෙට මුදල් ලැබෙනවා කියලා ඔයාලා බලාගෙන ඉන්න එපා. ඔයාලා ඒ තොරතුරු ඔයාලම චෙක් කරගන්න ඔය විදිහට චෙක් කරගෙන ගැටලු තියෙනවා නම් ඒ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට යන්න. එහෙම නැත්නම් 1924 කියන අංකයට කාර්යබහුල ඇති. හැබැයි අමතන්න. එතකොට ඔයාලට අනිවාර්යෙන් ඒ ගැටලු විසඳ ගන්න පුළුවන්. හැබැයි Facebook එකෙන් TikTok එකෙන් YouTube එකෙන් අපි කාටවත් ඒ වගේ දේවල් කරලා දෙන්න බෑ. මේ ඔක්කොම අපි වීඩියෝ කරන්නේ අපි දන්න තාක්ෂණ දැනුම උපයෝගී කරගෙන අස්වැසුම නිල වෙබ් අඩවියේ තියෙන තොරතුරු අරන් තමයි මේ විදිහට තොරතුරු අරගෙන එන්නේ. ඒ නිසා රැවටෙන්නේ නැතුව ඔයාලගේ වැඩේ කරන්න. එතකොට තව මොන හරි ප්‍රශ්න තියෙනවා නම් ඔයාලා මට කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම තමයි මේ අස්වැසුම නිවුස් කියන අපි නිල වෙබ් අඩවිය වල තියෙන තොරතුරු පමණයි අරගෙන ඔයාලට මේ විදිහට කියන්නේ. ඒ නිසා අපෙත් මොන හරි අඩුපාඩුවක් තියෙනවා නම් ඒකත් කමෙන්ට් එකක් විදිහට දාන්න. ඒ වගේම තමයි අපිව subscribe කරලා නැත්නම් subscribe කරන්න. මොකද තවත් ගොඩක් අය මේ වගේ TikTok වල Facebook වල වීඩියෝ බල ඉන්නවා මිසක් දෙයක් තමන්ගේ දේ කරගන්න විදිහක් හරි මාර්ගයක් දක්න්නේ නැතුව. ඒ නිසා අපිව subscribe කරනවා වගේම share කරන්න. මොකද එයාලත් දැකලා මේ වීඩියෝ බලලා එයාලත් ගිහිල්ලා ඒ අදාළ තැන් වලට ගිහිල්ලා තමන්ගේ අස්වැසුම ඇත්තටම අසරණ කෙනෙක් නම් එහෙම නොලැබෙනවා නම් ඒක ලොකු පාඩුවක්. ඉතින් ඒ වගේ අයට දකින්න මේක ෂෙයා කරන්න.
එතකොට මේ කටකතා මුකුත් අපි නම් පිළිගන්නේ නැහැ සහ අපි තොරතුරු ලබා දෙන්නේ නැහැ. දැන් ගොඩක් අය අහනවා අගෝස්තු මාසේ මුදල් ලැබෙන්නේ කවදද කියලා. හැබැයි නිල වෙබ් අඩවියේ කිසිම තැනක මේ වෙනකන් අප්ඩේට් කරලා නැහැ අගෝස්තු මාසේ මුදල් අහවල් දවසේ දෙනවා කියලා. ඉතින් ඒ නිසා අපි ඒ තොරතුරු අරගෙන ඉන්නේ නැහැ. අපිටත් දිනයක් කියන්න පුළුවන් හිතලා. හැබැයි ඒකෙන් ඔයාලා රැවටෙනවා. ගොඩක් අය මුදල් ලැබෙනකම් බලාගෙන ඉන්නවා ඔයාලගේ වැඩ ටික කරගන්න. ඉතින් ඒක නිසා තවම අගෝස්තු මාසේ මුදල් අහවල් දවසේ ලැබෙනවා කියලාවත් ඒ වගේම කිසිම කෙනෙකුගේ සිස්ටම් එකක්වත් තවම අප්ඩේට් වෙලා නැහැ වගේ කීමෙන් කියන්නේ. ඒ කියන්නේ අර මුදල් පෙන්නන තත්වයට ඇවිල්ලා නැහැ. ඒ නිසා අපේ වීඩියෝ බලන්න සහ ලයික් කරන්න, ෂෙයා කරන්න, කමෙන්ට් කරන්න, නිල වෙබ් අඩවිය වලට බය නැතුව යන්න. ඒ වගේ තියෙන තොරතුරු කියවන්න බලන්න. ඔයාලට අසාධාරණයක් වෙලා තියෙනවා නම් අභියාචනයක් දාන්න, විරෝධතාවයක් තියෙනවා නම් විරෝධතාවය ඉදිරිපත් කරන්න. ඉතින් එහෙනම් අද වීඩියෝ එක ටිකක් දික් වුණා. හැබැයි මේ තොරතුරු ෆොටෝ එක්කම අරගෙන ඉන්න ඕන නිසා තමයි වීඩියෝ එක දික් කරේ. එහෙමනම් හැමෝටම ජය වේවා. ස්තුතියි.